අද අපි කතා කරන්න යන්නේ ප්‍රාග්නෂ්ටික සෛලයක හරි ශූන්‍යෂ්ටික සෛලයක හරි ඇතුලේ DNA ගබඩා කරලා තියාගන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම සෛලයක් ඇතුලේ DNA විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තියාගන්න එකට අපි පැක් කරනවා කියලා නමක් දුන්නා කලින් වීඩියෝ එක බලලා නැත්නම් ඔයගොල්ලෝ බලලා එන්න. ඊළඟට එහෙම DNA ගොඩක් පැක් කරලා තියාගන්නවා නම් එයාලට ඒකට මොනවා හරි නිසි පිළිවෙලක් අවශ්‍ය වුණා. ඒකට අපි කිව්වේ DNA අණුව මොනවා හරි ස්ට්‍රක්චර් එකක් ගොඩනගා ගන්නවා කියලා. දැන් අපි බලමු ප්‍රාග්නෂ්ටික සෛලයක් හරි ශූන්‍යෂ්ටික සෛලයක් හරි DNA පැක් කරලා තියාගන්න ගොඩනගා ගන්න ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක. මුලින්ම අපිට බලන්න තියෙන්නේ ප්‍රාග්නෂ්ටික සෛලයක් කොහොමද DNA ගබඩා කරලා තියාගන්නේ සහ එයාලගේ DNA අණුවට දෙන ස්ට්‍රක්චර් එක මොකක්ද? DNA අණුව අදාළ හැඩය ලබා ගන්න උදව් කරගන්නේ ඒ DNA අණුවත් එක්ක එකට ඉන්න ප්‍රෝටීන ටික. දැන් හිතන්නකෝ මේ මුලින්ම තියෙන්නේ තනි චක්‍රීය DNA අණුවක්. ඒ DNA අණුවේ ප්‍රමාණය මයික්‍රෝ 350ක් විතර. ඒ DNA අණුව එයාට බැඳිලා ඉන්න ප්‍රෝටීන ටික උපයෝගී කරගෙන මුලින්ම පුඩු වගේ ව්‍යුහයක් බවට පත් වෙනවා. මෙන්න මේ පෙන්වන්නේ ඒ රූපේ. දැන් මේ පුඩු ව්‍යුහය සාමාන්‍යයෙන් පුඩු 40ක් 50ක් විතර වෙනකම් පුඩු විදියට හැදිලා තියෙන අර තනි චක්‍රීය වර්ණදේහය. ඒ තනි චක්‍රීය DNA අණුව තමයි මේ විදියට පුඩු බවට පත් වෙලා ඉන්නේ. ඊළඟට ඒ එක එක පුඩුව දඟර ගහෙන්න පටන් ගන්නවා. අන්නේ අවස්ථාවට අපි කියන්නේ අතිවලිත දඟර වර්ණදේහය කියලා. ඒ කියන්නේ දැන් මේ අර තනි චක්‍රීය DNA අණුව පුඩු බවට පත් වෙලා ඒ පුඩුවත් එක් එක් පුඩුව නැවත දඟර ගහෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මයික්‍රෝමීටර් 2ක විතර ප්‍රමාණයට මේ DNA අණුව එයාගේ ප්‍රමාණය අඩු කරගන්නවා. මෙන්න මේක තමයි ප්‍රාග්නෂ්ටික සෛලයක DNA ගබඩා කරලා තියාගන්න එයාලා DNA අණුවට දෙන ස්ට්‍රක්චර් එක. ඒකට කියන්නේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ වර්ණදේහයේ ව්‍යුහික නිර්මාණය කියලා. කියන්නේ එයාගේ DNA අණුව නිර්මාණය කරගන්න ව්‍යුහය. ඊළඟට දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ප්‍රාග්නෂ්ටික සෛලයක් ඇතුලේ DNA හැමතැනම තියෙන්නේ නැහනේ. DNA ටික තියෙන්නේ නියුක්ලියෝඩේ. ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රදේශයේ. හරියටම කොහොමද මේ නියුක්ලියෝඩය කියන නැත්නම් න්‍යෂ්ටික ප්‍රදේශයේම DNA ටික තියාගන්නේ? අන්න ඒකට තමයි මේ RNA ප්‍රෝටීන හරය කියන එක උදව් කරන්නේ. මේ තනි චක්‍රීය DNA අණුව පුඩු බවට පත් වෙලා දඟර ගැහුණට පස්සේ මේ මැද්දෙන් මලක මැද්ද වගේ පෙනලා තියෙනවනේ රවුමක්. අන්න ඒකට සම්බන්ධ වෙනවා මේ DNA අණුව. ඒ කියන්නේ RNA ප්‍රෝටීන හරයට සම්බන්ධ වෙනවා. ඊළඟට ඒගොල්ලෝ සෛලය ඇතුලේ DNA ටික එහෙම චලනය වෙන එක නවත්තන්න උදව් කරන්නේ මේ RNA ප්‍රෝටීන හරය. ඊට අමතරව මේ RNA ප්‍රෝටීන හරයේ තව වැදගත්කම් තියෙනවා. අපි ඒක තව පස්සේ කතා කරමු. දැනට ඔළුවට දාගන්න ඕනේ දේ තමයි මේ ප්‍රාග්නෂ්ටික සෛලයක් එයාගේ ඇතුලේ DNA ටික ගබඩා කරලා තියාගන්න කොහොමද ස්ට්‍රක්චර් එක ගොඩනගා ගත්තේ කියන එක. මෙතන බොහොම පැහැදිලිව පේනවා මුලින්ම තනි වෘත්තාකාර DNA අණුව ඉඳලා ඒක ඊළඟට පුඩු බවට පත් වෙලා ඊළඟට මෙන්න මේ විදිහට තව දඟර ගැහෙන අවස්ථාව. මේ තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ අවසානයේ දඟර ගැහෙනකොට අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් බැලුවොත් අපිට මේක පේන ව්‍යුහය. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. අපි ඒකට නමක් දෙනවා ඩොමේනයක් කියලා. ඩොමේනයක් කියලා කියන්නේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ වර්ණදේහ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරනකොට අපිට පේන විදිහ අපි අඳුන්වන ආකාරය. ඔන්න අපිට දැන් පැහැදිලි කොහොමද ප්‍රාග්නෂ්ටිකයේ එයාගේ DNA ටික ගබඩා කරලා තියාගන්න පුළුවන් තරම් පුංචි වෙන එක වැදගත්. එතකොට එයා කොහොමද එහෙම පොඩි වෙලා හොඳට පැක් වෙන්නේ කොහොමද කියන එක අපි දැන් තේරුම් ගත්තා. දැන් අපි බලමු මේ RNA ප්‍රෝටීන හරයේ අනිත් වැදගත්කම් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම තියෙන වැදගත්කම තමයි භ්‍රමණය වෙන එක වළක්වනවා. ඒ කියන්නේ අදාළ ප්‍රදේශයේ තියාගෙන අතර වටේ වෙන කොහේ හරි යනවා නම් එහෙම යන්නේක වළක්වගෙන ඉන්නේ RNA ප්‍රෝටීන හරයෙන්. ඊළඟ එක තමයි අවශ්‍ය වෙලාවට දඟර ගහෙන්නත් අවශ්‍ය වෙලාවට ඉහිල් වෙන්නත් මේ DNA අණුවට හැකියාව දෙන්නේ මේ RNA ප්‍රෝටීන හරය. ඒ කියන්නේ දැන් කොහොමද තිබ්බේ තනි චක්‍රීය වර්ණදේහයනේ. ඒක දඟර බවට පත් වුණා. තවත් පුඩු බවට පත් වෙලා දඟර බවට පත් වෙන එක හරි නැත්නම් නැවත ලිහිල් වෙන්න ඕන නම් ලිහිල් වෙන්න හරි උදව් කරන්නේ මේ RNA ප්‍රෝටීන හරය. RNA ප්‍රෝටීන හරයේ ප්‍රධාන වැදගත්කම් දෙකක් තියෙනවා. ඒ තමයි මේක ස්වාධීනව ඉහිල් වෙනවද දඟර ගහනවද කියන එකක්. අනිත් එක අදාළ න්‍යෂ්ටික ප්‍රදේශයේම රඳව ගන්න එක. ඔන්න දැන් අපි ඒකත් කතා කරලා ඉවරයි.
ඊළඟට දැනගන්න තියෙන දේ තමයි ප්‍රාග්නෂ්ටික සෛලයකට තියෙන තනි චක්‍රීය වර්ණ දේහයක්නේ. එහෙම කිව්වට ඊට අමතරව සෛලය ඇතුලේ තව වෙන කොහේ හරි, ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රදේශයේ නෙමෙයි ඊට පිටතින් අර තියෙන ප්‍රධාන වර්ණ දේහයට අමතරව තව වර්ණ දේහ තියෙනවා. කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැහැ. නමුත් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. අන්න ඒවට කියන්නේ බහිෂ්වර්ණ දේහ. ඒක හඳුන්වන නම තමයි ප්ලාස්මිඩ. බහිෂ්වර්ණ දේහ කියලා කියන්නේ අර අදාළ ප්‍රධාන වර්ණ දේහය නෙමෙයි ඊට පිටින් තියෙන වෙන එකක් හින්දා ප්ලාස්මිඩ කියලා අපි ඒවා හඳුන්වනවා. ඒවත් දඟර ගහිලා තියෙන්න පුළුවන්, පුඩු වෙලා අතිවලිත දඟර බවට පත් වෙලා තියෙන්න පුළුවන් චක්‍රීය DNA අණු. ඒවා සමහර ප්‍රාග්නෂ්ටිකයන් තුළ විතරයි තියෙන්නේ කියන එක බොහොම වැදගත් විදිහට මතක තියාගන්න ඕනේ කරුණක්. මොකද සියලුම ප්‍රාග්නෂ්ටිකයන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් නෙමෙයි ප්ලාස්මිඩ කියලා කියන්නේ. දැන් අපි යමු සූන්‍යෂ්ටිකයෙක්ගේ කොහොමද පැක් වෙන්න අවශ්‍ය ස්ට්‍රක්චර් එක ගන්න කියන එක බලන්න. පළවෙනියටම දැනගන්න ඕනේ දේ තමයි සූන්‍යෂ්ටිකයකට අනිවාර්යෙන් හිස්ටෝන ප්‍රෝටීන තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රාග්නෂ්ටිකයන්ට මොනවා හරි ප්‍රෝටීන තමයි උදව් වුනේ මෙහෙම පුඩු බවට පත් වෙන්නත් දඟර ගහෙන්නත්. හැබැයි සූන්‍යෂ්ටිකයකට අනිවාර්යෙන්ම තියෙනවා හිස්ටෝන ප්‍රෝටීන. ඊළඟට මේ DNA හිස්ටෝන ප්‍රෝටීන වටේ එතිලා දෙන්න එකතු වුණාට පස්සේ අපි පොදුවේ එකට නමක් කියනවා ක්‍රොමැටින්. ක්‍රොමැටින් ගත්තාම අනිවාර්යෙන් ප්‍රතිලේඛනය වෙමින් තියෙන්න ඕනේ. ප්‍රතිලේඛනය වෙනවා කියන්නේ මොකක්ද කියන එක ඉස්සරහදී අපි කතා කරනවා. මේ ක්‍රොමැටින් කියන දේ ප්‍රධාන කෘත්‍ය තමයි ප්‍රතිලේඛනය වෙන එක. හැබැයි හැම ක්‍රොමැටින් අණුවක්ම, ඒ කියන්නේ හැම DNA එකත් එක්කම බැඳිච්ච ප්‍රෝටීනයක්ම ප්‍රතිලේඛනය වෙන්නේ නැහැ. සමහරු වෙනවා, සමහරු වෙන්නේ නැහැ. එතකොට අපි වර්ග දෙකකට බෙදුවා ඉයුක්‍රොමැටින්, හෙටරොක්‍රොමැටින් කියලා. එතකොට මොකද්ද අපි මෙතනදී දැනගන්න ඕනේ පළවෙනිම දේ සක්‍රීයව Tamanට අදාළ ප්‍රතිලේඛනය වීම කටයුතු කරන්න පුළුවන් අය තමයි යූක්‍රොමැටින් කියන්නේ. එහෙම බැරි අය හෙටරොක්‍රොමැටින්. ඒක මතක තියාගන්න බොහොම ලේසි විදිහක් මම කියන්නම්. දැන් DNA එකත් එක්ක බැඳිච්ච ප්‍රෝටීන වල ප්‍රධාන වැඩේ ප්‍රතිලේඛනය වෙන එක. ඒක කරන්න බැරි අය. ඒ කියන්නේ දැන් හිතන්නකෝ Tamanට පවරපු රාජකාරිය හරියට කරන්න බැරි අය මොකද කරන්නේ? උපදෙස් දෙන එකනේ. අන්න ඒ වගේම තමයි DNA වල මෙතන කතාව. හරියට කරන්න තියෙන වැඩේ තමයි ප්‍රතිලේඛනය වෙන එක. ඒක කරගන්න බෑ හෙටරොක්‍රොමැටින්ට. එයාලා කරන්නේ උපදෙස් දෙනවා, සයිඩ් එකේ ඉඳන් සපෝට් කරනවා වගේ වැඩක්. ඒ තමයි ජාන යාමනය, අපිජාන ආවේනිය, වර්ණ දේහවල ස්ථාවරත්වය. ඒ කියන්නේ අදාළ වැඩේ මේ සක්‍රීයව ප්‍රතිලේඛනය වෙන වැඩේ තමයි කළ යුතු වැඩේ. ඒක කරගන්න බෑ හෙටරොක්‍රොමැටින්ට. හැබැයි පැත්තෙන් ඉඳන් උපදෙස් දෙනවා වගේ වැඩ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒක මතක තියාගන්න. මේ තියෙන එකේ සටහන යූක්‍රොමැටින් ගත්තොත් එයාට අදාළ වැඩේ කරගන්න පුළුවන්, සක්‍රීයව ප්‍රතිලේඛනය වෙනවා. ඒගොල්ලෝ තමයි සෛලයක් ඇතුලේ වැඩිපුර ඉන්නේ. හැබැයි හෙටරොක්‍රොමැටින්ට ඒක කරගන්න බෑ. නිකන් සයිඩ් සපෝට් එකක් දෙන එක තමයි කරන්නේ. එයාලා අඩුවෙන් ඉන්නේ. එයාලා ගොඩක් වෙලාවට අක්‍රීයයි. ඊළඟට අපි දැනගන්න ඕනේ වැදගත් දේ තමයි දැන් මේ ක්‍රොමැටින් DNA එකත් එක්ක ප්‍රෝටීන බැඳිලා හදන ක්‍රොමැටින් ව්‍යුහය අයත් කරගන්නේ කොහොමද කියන එක. එයාලා පියවර 4ක් ඔස්සේ තමයි DNA විදිහට පැක් වෙන්නේ සෛලයක් ඇතුලේ. අපි මේ පියවර 4ට කියනවා පළමු මට්ටම, දෙවෙනි මට්ටම, තුන්වෙනි මට්ටම, හතරවෙනි මට්ටම කියලා. මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් එකේ පේන විදිහට ඕගොල්ලන්ට පෙනෙයි. මුලින්ම නැනෝමීටර් 10 තිබිලා ඊළඟට නැනෝමීටර් 30ට ගිහින් ඊළඟට 300ත් ඊළඟට 700ත් විදිහට ගිහිල්ලා. බැලපු ගමන් ඔයාලට පේන විදිහට මේක වැඩි වෙලා වගේ පේන්නේ. හැබැයි අපි මෙතන ඉන්නේ නැනෝමීටර් වල. ඒ කියන්නේ පුළුවන් තරම් පුංචි කරගෙන ඉන්නේ. එතකොට තවදුරටත් මේක 4 වෙනි මට්ටමට යනකොට ලොකු වුණා කියලා ඒක ලොකු වීමක් වෙන්නේ නැහැ. ඒවා පැක් වෙනකොට ඊටාම පොඩි තැනකට ඇවිල්ලා තමයි යාලා නැනෝමීටර් අගේ වැඩි වුණත් මේ කතා කරන්නේ නැනෝමීටර් නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි බලමු මොනවද මේ ව්‍යුහ මට්ටම් 4 කියන්නේ කියලා. පළවෙනියටම හිස්ටෝන ප්‍රෝටීන වටේ DNA අණුව එතෙනකොට අපි ඒකට කියනවා නියුක්ලියෝසෝමයක් කියලා. මෙන්න මේ එක සෙට් එකක්. ඒ කියන්නේ එක බෝල 8ක් වටේ DNA අණුවක් එතිලා ඉන්න එකකට අපි කියන්නේ නියුක්ලියෝසෝමයක්. ඒක හරියට බැලුවම මාලයක පබළුවක්. පබළුව වෙන්නේ මේ බෝල 4ම එකට, බෝල 8ම එකට ගත්තම. එතකොට එක පබළුවකුයි අනික් පබළුවකුයි සම්බන්ධ වෙන DNA කෑල්ලට අපි කියන්නේ සම්බන්ධක DNA. ඒක ඉතින් හරි මතක තියාගන්න දෙයක් නෑ නේ ඒකේ. එක පබළුවක් තවත් පබළුවක් එක්ක සම්බන්ධ වෙන DNA කොටස සම්බන්ධක DNA. ඊළඟට මේ හිස්ටෝන ප්‍රෝටීන 8 වටේ කොච්චර DNA ප්‍රමාණයක් එතිලා තියෙනවද කියලා පරීක්ෂණ කරලා බැලුවම භස්ම යුගල්
146ක් පිහිටන දිග තියෙනවනේ. අන්න එච්චරක දිග මේ හිස්ටෝන ප්‍රෝටීන අටවටේ එතෙනවා. මේ එක නියුක්ලියෝසෝමයක ප්‍රමාණය නැනෝමීටර් 10යි. මේක තමයි පළවෙනි අවස්ථාව. දෙවැනි අවස්ථාවේදී වෙන්නේ මේ එක් නියුක්ලියෝසෝම, කියන්නේ මේ තනි එක පබළු තියෙන ඒවා එක ගොඩේ ඇහිරෙනවා. ඒවා එක ගොඩේ ඇහිරෙනකොට, ඒ කියන්නේ මේ ඔක්කොම එක ළඟ එතෙනකොට, ඒ කියන්නේ ඔයා හිතනකො පබළු මාලයක් වා අත උඩ ගුලි කරා කියලා. අන්න ඒ වගේ. අන්න ඒ අවස්ථාවේ මෙන්න මේ වගේ පේන්න ගන්න. හරියට මාලයක් අතර ගත්තා වගේ. එන්න ඒ වෙලාවේදී නැනෝමීටර් 30ක් විතර එක මහතයි. එන්න ඒගොල්ලෝ එකට එකතු වෙලා හැදෙන එකට අපි කියන්නේ තන්තුව හැදෙනවා කියලා. අන්න ඒක තමයි දෙවෙනි අවස්ථාව. මේ අපි ඉන්නේ තුන්වෙනි අවස්ථාවේ. අර හැදිච්ච තන්තුව පුඩු බවට පත්වෙවි දඟර විදිහට පිහිටන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී මේක ප්‍රෝටීන ආධාරකයකට සවි වෙනවා. ඒ කියන්නේ යටින් ප්‍රෝටීන වලින් හැදිච්ච නිකන් පාදමකට සවි වෙලා ඉන්නේ. අන්න ඒකේ ප්‍රමාණය නැනෝමීටර් 300යි. මේ තමයි තුන්වෙනි අවස්ථාව. ඒ තනි පුඩු නැවත දඟර ගහෙන්න ගන්නවා. ඒක තමයි අවසාන අවස්ථාව. ඒක තමයි නැනෝමීටර් 700 ව්‍යුහය අයත් කරගන්නේ. මෙන්න මේක හැදෙන්නේ අනූනන වර්ණ දේහය හදාගන්නකොට. යෝග කලාවේදී. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. යෝග කලාවේ වෙනකොට මේ වර්ණ දේහයේ පේන විදිහ තමයි හතරවෙනි අවස්ථාව කියලා කියන්නේ. මේ තියෙන්නේ නැවත ඒකේ අවස්ථා තුන්වෙනි අවස්ථාවත් හතරවෙනි අවස්ථාවත් රූපයක්. නැනෝමීටර් 300 ප්‍රෝටීන ආධාරකයකට සවි වෙලා අරිය පුඩු තියෙනවා. ඊළඟට ඒ පුඩු නැවත දඟර බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ අනූනන යෝග කලා වර්ණ දේහය දෙකක් එකතු වෙලා 700 දෙන්නෙක් එකතු වෙලා 1400 විදිහට හැදිලා ඉන්නවා. අපි දැන් සූන්‍යෂ්ටිකයෙක්ගේ ප්‍රාග්ඥෂ්ටිකයෙක්ගේ DNA කොහොමද පැක් වෙලා තියෙන්නේ කියන එක කතා කරා. දැන් සම්පූර්ණයෙන්ම සෛලයක් ඇතුලේ DNA ගබඩා වෙන විදිහ ප්‍රාග්ඥෂ්ටිකයෙන්ගේ සූන්‍යෂ්ටිකයෙන්ගේ වෙන වෙනම අපි අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒකෙන් අණුක ජීව විද්‍යාව පාඩමේ පළවෙනිම කොටස DNA අණු සෛලයක් ඇතුලේ ගබඩා වෙලා තියෙන ව්‍යුහයත් ඒ දේවල් ටික ඉවර වෙනවා. අපි ඊතුරු වීඩියෝ වලින් ඊතුරු පාඩමේ කොටස් කතා කරමු.